මේක අපේ පොකට් එකටත් හොඳයි රටටත් හොඳයි. පහුගිය දවස්වල පැවති අයහපත් කාලගුණය නිසා සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩි වෙන්න පුළුවන්. ඉතින් සාමාන්‍ය ආර්ථිකයක් ගෙවන අපිට මේක ගොඩක් දැනෙනවා. ඔන්න ඉතින් අලුත් වැඩක් පටන් ගන්න තමයි මම මේ ලෑස්ති වෙන්නේ. ඉතින් ඔයාලා දන්නවා පහුගිය දවස්වල පැවති අයහපත් කාලගුණය නිසා අපේ රටට ලොකු බලපෑමක් එල්ල වුණා. ඉතින් මේකේ ප්‍රතිඵලයක් විදියට ගොඩක් දුරට ඊළඟ මාස දෙක තුනේ එළවලු වල මිල ගණන් සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩි වෙන්න පුළුවන්. ඉතින් සාමාන්‍ය ආර්ථිකයක් ගෙවන අපිට මේක ගොඩක් දැනෙනවා. මොකද දැනටමත් අපේ ආදායමට වැඩිය අපේ වියදම විශාල ප්‍රමාණයකින් වැඩි. ඉතින් එතකොට පුංචි හරි වියදමක් වැඩි වුණා කියන්නේ ඒක අපිට දැනෙන්නේ හිතා ගන්න බැරි විදිහට. ඉතින් මේකට සොලියුෂන් එකක් විදිහට මම හිතුවා අපිට පුළුවන් නම් අපේ ගෙදරම අපිට ඕනි එළවලු කිහිපයක් හරි වගා කරගන්න. මේක අපේ පොකට් එකටත් හොඳයි රටටත් හොඳයි. ඔන්න එහෙමනම් මම පටන් ගත්තා. අද ඉඳලා අපේ ගෙදර තියෙන මේ පුංචි ඉඩේ මට පුළුවන් විදියට වෙලාවක් තියෙන විදියට මොනවාම හරි දෙයක් වගා කරගන්න ඕනේ කියලා. ඉතින් ඒකට ඔන්න මම පොහොර එහෙමත් ගෙනල්ලා තියෙනවා. ඊට පස්සේ එළවලු වර්ග කිහිපයක් මම ගෙනල්ලා මේ වගා කරගන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් දැන් වෙලාව රෑ 7:30යි. ඉතින් අපිට වෙලාවක් නැහැ කියලා ඉන්න එක වෙනුවට අපිට තියෙන වෙලාවෙන් අඩුම තරමේ පැය භාගයක් හරි අරගෙන මොනවාම හරි දෙයක් හදාගන්න පුළුවන් කියන්නේ. ඒක අපේ ආර්ථිකයට ලොකු හයියක්. ඉතින් මනි මාස්ටර් ශ්‍රී ලංකා හරහා මම හැමදාමත් ඔයාලත් එක්ක කතා කරන්නේ. අපි කොහොමද අපේ ආර්ථිකය ශක්තිමත් කරගන්නේ කියලා. එහෙමනම් ඔයාට පුළුවන් විදියට ඔයාගේ ගෙදර තියෙන ඉඩෙන් මොනවාම හරි දෙයක් වගා කරන්න පටන් ගන්න. වැඩි ඕනේ අඩුම පැල 10කින් හරි පටන් ගන්න. මේක ඔයාට ලොකු සහනයක් වෙනවා නොඅනුමානයි. එහෙනම් ඔයා තාමත් ඔයාගේ පර්සනල් ෆයිනෑන්ස් වැඩවලට අපේ මනි මාස්ටර් ශ්‍රී ලංකා ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන නැත්නම් දැම්ම ඩවුන්ලෝඩ් කරගන්න. ඒ වගේම මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා මාව ෆලෝ කරලා තියාගන්නත් අමතක කරන්න එපා.